විභාග පීඩනය මැද රෑ 10 වනතුරු පාසලේ පුස්තකාලේ තනිවන සිසුවෙක්. හදිසියේම ඒ මෝසල නිහැඩියාව බිඳගෙන ඇසෙන්නේ අද්භූත පියවර හඬක්. පාසල් කොරිඩෝවෙන් පටන්ගෙන පාළු වීදිය දක්වාම Taman පසුපස හඹා එන ශාරීරික විකෘති වූ ඒ අද්භූත කාන්තාව කවුද? ඇය සොයන්නේ කා ගැනද? 1998 වසරේ ඊඩන් හිල් පාසලේ ඊඩන් හිල් ස්කූල් සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකය අදටත් පණ ලබයිද? Tamanගේ නැති වූ දරුවා සොයමින් අදටත් සැරිසරන ඇගතානම් මවගේ ආත්මය හා ගැටුණු ඒ බිහිසුණු රාත්‍රියේ අත්දැකීමයි මේ. මේ සිද්ධිය වුණේ මීට අවුරුද්දකට විතර කලින්. ඒ දවස්වල අපේ අවසාන වාර විභාගය ලං වෙලයි තිබුණේ. මට පාඩම් වැඩ ගොඩාක් ඉතුරු වෙලා තිබුණු නිසා මම හිටියේ ලොකු පීඩනයකින්. සාමාන්‍යයෙන් අපේ පාසලේ පුස්තකාලය හවස 5 වෙනකොට වහනවා. ඒත් විභාග කාලේ නිසා ළමයින්ට පාඩම් කරන්න පහසු වෙන්න රෑ 12 වෙනකම් පුස්තකාලය ඇරලා තියන්න පාසල තීරණය කරලා තිබුණා. අපේ ගෙදර ඉඳන් ඉස්කෝලේට වැඩි දුරක් නැහැ. ගෙදර ඉන්නවට වඩා පුස්තකාලයේ තියෙන නිස්කලංක වටපිටාව පාඩම් කරන්න ලේසි නිසා මම එදා හවස 6ට විතර ගෙදරින් පිටත් වෙලා පුස්තකාලයට ගියා. මම කොච්චර පාඩම් වැඩවලට අවධානය යොමු කරාද කියනවනම් වෙලාව රෑ 10 වුණා කියලා මට දැනුනේවත් නැහැ. මම කවදාවත් එච්චර රෑ වෙනකම් පුස්තකාලේ ඉඳලා තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් රෑ 8 වෙද්දි මම ගෙදර යනවා. ඒ වෙලාවටත් ළමයි කීප දෙනෙක් හරි පුස්තකාලයේ ඉන්නවා. ඒත් එදා රෑ 10 වෙද්දි මුළු පුස්තකාලයේම තිබුණේ මූසල නිශ්ශබ්දතාවයක්. මට තව විනාඩි 10ක 15ක වැඩ ටිකක් විතරයි ඉතුරු වෙලා තිබුණේ. ඒ නිසා මේ ටිකත් ඉවර කරලම යන්න ඕන කියලා මම හිතුවා. මම ආයෙත් වැඩට බැස්සා විතරයි එකපාරටම කවුරු හරි කකුලක් ඇද අමාරුවෙන් එවිදින සද්දයක් මට ඇහුණා. ඒක සාමාන්‍ය සද්දයක් නෙවෙයි. මට දැනුනේ ලොකු බයක්. මම ඉක්මනට මගේ පොත් ටික බෑග් එකට දාගෙන පුස්තකාලයෙන් එළියට දිව්වා. අපේ පුස්තකාලයෙන් එළියට ආවම දිග කොරිඩෝවක් තියෙනවා. ඒක කෙළවරින් දකුණට හැරුණම තමයි පාසලේ පිටවීමේ දොරටුව තියෙන්නේ. මම කොරිඩෝව දිගේ වේගයෙන් ඇවිදගෙන ගිහින් දොරටුව ළඟට කිට්ටු වෙද්දි දැක්කා කොරිඩෝව කෙළවරේ ගෑනු කෙනෙක් හිටගෙන ඉන්නවා. මම ළඟට යද්දි මට හරිම අමුතු අපහසු ගතියක් දැනෙන්න ගත්තා. බය වෙඩිකමටම මම කවුද ඔතන ඉන්නේ කියලා කෑ ගහලා ඇහුවා. මම එහෙම ඇහුව ගමන්ම එයා නොපෙනී ගියා. මම ලොකු හුස්මක් අරගෙන ඉක්මනට ප්‍රධාන දොරටුවෙන් එළියට ආවා. බඩගින්නයි මහන්සියයි නිසා මට හරියට ඇවිද ගන්නවත් පණක් තිබුණේ නැහැ. ඒත් මම දැක්ක පාරේ කවුරුත්ම නැහැ. මුළු පාරම පාළුයි කියලා. සාමාන්‍යයෙන් මේ පාර රෑට පවා සෙනග ගැවසෙක තැනක්. බය නිසාම මම බිම බලාගෙන වේගෙන් ඇවිදගෙන ගියා. ගෙදර ළඟටම කිට්ටු වෙද්දී මට පෙනුණ මගේ ඉස්සරහින් සෙවණැල්ලක් වැටෙනවා. වටපිටාවේ කවුරුත්ම හිටියේ නැහැ. මම ඔරුව උස්සලා බලද්දි දැක්කා මට ටිකක් ඉස්සරහින් ගෑනු කෙනෙක් ඇවිදගෙන යනවා. එයා ඇවිද්දේ හරිම අමුතු විදිහට. හරියට ආබාධිත කෙනෙක් වගේ කකුලක් ඇද යනවා. එයා ගියේ හරිම හිමින් නිසා මම ඉක්මනටම එයාගේ ළඟටම කිට්ටු වුණා. එතකොටයි මම එයාව පැහැදිලිව දැක්කේ. එයා ඇඳගෙන හිටියේ ඉරීගිය කිචිට වුණු පරණ ඇඳුම්. එයාගේ අත් සහ කකුල් අස්වභාවික විදිහට ඇම්බ්‍රිලා තිබුණා. කොණ්ඩේ අවුල් වෙලා මූණ වැහිලා. මගේ හිත කෑ ගහලා කිව්වා එයාට කිට්ටු වෙන්න එපා කියලා. මම එතනම ගල් ගැහුණා. එයාව පහු කරගෙන යන්න මට ධෛර්යයක් තිබුණේ නැහැ. එකපාරටම එයා නතර වෙලා මගෙන් අමුතු ප්‍රශ්නයක් ඇහුවා. බොහෝ විට Tamanගේ දරුවා ගැන. බය වැගිකමටම මගේ කටින් වචනයක්වත් පිට වුණේ නැහැ. මට ඕන වුණේ එයා යන්න යනවා දෙකින විතරයි. මම වෙවුලන අතින් ඈත තැනකට අත දික් කරලා පෙන්නුවා. එයා ඒ පැත්තට කකුල ඇද යන්න ගියා. එයා නොපෙනී යනකන්ම මම බලාගෙන හිටියා. ආයෙත් එයා මගේ ඉස්සරහට එයි කියන බයට මම පුළුවන් වෙර දාලා දිව්වා. මට ඕන උනේ කවුරු හරි මිනිස්සෙක්ව වාහනයක් හොයාගන්න. එතකොටම මට ඇහුණා අර ගෑනු කෙනා ඈත ඉඳන් කෑ ගහනවා එයා මෙහෙ ඉන්නවා කියලා. ඊට පස්සේ වුණේ මොකක්ද කියලා මට මතක නැහැ. මට සිහියේදී මම හිටියේ මගේ ගෙදර. මගේ අසල්වැසියා තමයි මාව පාරේ වැටිලා ඉද්දි ගෙදර උස්සගෙන ඇරිලා තියෙන්නේ. එයා තමයි මට මේ අතීත කතාව කිව්වේ. 1998 අගාත කියලා අවුරුදු 32ක ගෑනු කෙනෙක් ඉඳලා තියෙනවා. එයාගේ අවුරුදු 10ක පොඩි දුව ඉගෙන ගත්තෙත් අපේ පාසලේමයි ඊඩන් හිල් ස්කූල්.
දවසක් යාළුවොත් එක්ක සෙල්ලම් කර කර ඉද්දී වුණු හදිසි අනතුරකින් ඒ දරුවා පාසලේදීම මැරිලා තියෙනවා. දරුවා නැති ශෝකය දරා ගන්න බැරිව එගාතත් මිය ගිහින්. එදා ඉඳන් එගාතගේ ආත්මය Tamanගේ නැති වුණු දරුවා හොයා පාසල් අවට සැරිසරනවලු. එයා තාමත් බලාපොරොත්තු වෙනවා කවදා හරි Tamanගේ දරුවා ආයෙත් මුණ ගැහෙයි කියලා. මේ කතාව අහගෙන හිටපු ඔයාලට ස්තුතියි. කතාවට කැමති නම් කමෙන්ට් එකක් දාන්න. තාමත් subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් දවසක මේ වගේම ත්‍රාසජනක කතාවකින් හමු වෙමු. එතකම් ගිහින් එන්න.